6-7 පොඩි උන්ගේ ප්‍රශ්න පත්‍ර බලද්දී මහන්සිය ටිකකට හරි නිවිලා ගියපු හරි ලස්සන රචනාවක් තිබුණා. කෙල්ලෙක් තමයි මේක ලියන්නේ. අනේ මේ කෙල්ල හරි ලස්සනට ලියනවා. මාතෘකාව තමයි මා දුටු මුහුදු වෙරළ. රන්වන් පැහැති වැලි කැට විශාල ප්‍රමාණයකින් පිරිපුන් වූ මුහුදු වෙරළ දුටුවන්ගේ සිත් පිනවන අතර තම පාදය මුහුදු වෙරළේ ස්පර්ශ වන විට දැනෙන සුවය ඉමහත් බවට නොරහසකි. රහසක් කියන්නට මෙන් මුහුදු රළ මුහුදු වෙරළ සිප ගන්නා දර්ශනය ඉතාමත් සුන්දරයි. තැනින් තැන වැඩී ඇති වැටකෙයියා හා බිම් තඹුරුද අහස සිප ගන්නා මෙන් අහස දෙසට යොමුව වැඩෙන පොල් ගස්ත මුහුදු වෙරළ වටා ඇති ගල් පර්වතද මුහුදු වෙරළ වටා සිටින ආරක්ෂකයින් වැනිය. ජලද ජීවීන්ට නිවහනක් වූ සාගරයේ ජලය සවස් කාලයේ බැස යන හිරුගේ ආලෝකයක් සමග මුසුල් විට දිස්වන දර්ශනය මුහුදු වෙරළට අලංකාරයක් එක් කරන රාත්‍රී කාලයේදී චන්ද්‍රාලෝකයෙන් වර්ණවත් වූ සාගර ජලයේ මුහුදු වෙරළේ ඇති සුන්දරත්වය සවස් කාලයේ දිස්වන සුන්දරත්වයට නොදෙවෙනිය. සංචාරකයින්ගෙන් වැසී ඇති මුහුදු වෙරළට ඔවුන්ගේ ආකර්ෂණය දිනා ගැනීමට යන්නේ ඉතාමත් සුළු කාලයකි. වේගයෙන් මුහුදු වෙරළ දෙසට පැමිණෙන රළත් මුහුදු රළ සමග මුසුවී හමා එන මද සුළඟත් සවස් කාලයේ විවිධ වර්ණයන්ගෙන් විචිත්‍රවත් වූ අහසක් පමණක් නොව විරලේ තැනින් තැන ඇති සිප්පි කටුත් විවිධ අවස්ථාවලදී ඒ අලංකාරය තව තවත් තෙවූර කරයි. මේ 6 වසරේ දරුවෙක් මේ 6 වසර දරුවගේ නම තමයි W.A. චලනි දෙව්මිනි. ඉතින් ඒ දරුවා මේ පුංචි අඩුපාඩුකම් තියෙන රචනාවක. නමුත් හොඳ ලස්සන ගලා යන රටාවක් ඔස්සේ රචනාව ලියලා මුහුදු වෙරළ ගැන. ඉතින් අගයන්න ඕන අය මේ මොහොතේ අගයන්ට ඕන. ඉතින් චලනි දුවේ උඹට වගේම මෙතන මේ කතාව අහන් හිටපු මේ රචනාව දැකපු 6 වසරේ පොඩි එකෙක්ගේ රචනාව අහපු මේ ඇත්තන්ට තේරෙන්න ඕන මාත් ටිකක් උත්සාහ කරන්න ඕන මටත් බැරි නෑ කියලා.